ආයුබෝවන්. අද අපි අරගෙන එන්නේ රටේම අවධානය යොමු වෙලා තියෙන අස්වැසුම සුබසාධන වැඩසටහනේ අලුත්ම යාවත්කාලින කිරීම ගැන වැදගත් පුවතක්. ඔබ හෝ ඔබේ පවුලේ අය ආබාධිත හෝ වකුගඩු රෝගී දීමනා ලබනවා නම් මේ වීඩියෝව අනිවාර්යෙන්ම බලන්න. දැන් අස්වැසුම වැඩසටහන තවත් පුළුල් වෙලා. ඉදිරියේදී ආබාධිත පුද්ගල දීමනා සහ වකුගඩු රෝගී දීමනාත් මේ අස්වැසුම පද්ධතිය හරහාම ලබා දීමට රජය තීරණය කරලා තියෙනවා. මේ වෙනුවෙන් දිවයින පුරාම ඉන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් සමාජ සේවා නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් විශේෂ පුහුණුවක් ලබනවා. ඔවුන් මේ දිනවල අලුත් පරිගණක පද්ධතියට ඔබේ තොරතුරු සහ වෛද්‍ය සහතික නිවැරදිව ඇතුළත් කරන්නේ කොහොමද කියලා පුහුණුවක් ලබනවා. මේකෙන් ඔයාලට ලැබෙන වාසිය මොකක්ද? ඔබේ දත්ත සහ ලේඛන විධිමත්ව පද්ධතියට ඇතුළු වුණාම දීමනා ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් අවම වෙනවා වගේම වඩාත් විනිවිදභාවයකින් මේ සේවාව ඔබට ලැබෙනවා. ඒ නිසා ඔබ කළ යුතු දේ තමයි ඔබ ලබා දෙන තොරතුරු සහ වෛද්‍ය සහතික නිවැරදිව ඔබේ ප්‍රදේශයේ සමාජ සේවා නිලධාරීවරයාට ලබා දීම. රජයේ සුබසාධන ප්‍රතිලාභ සැබෑ ලෙසම ජනතාව අතට පත් කරන්න ගත්තු මේ පියවර ගැන ඔබ මොකද හිතන්නේ? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.